පිල්ලියන්න බලන්න මම ඉතින් බන්ධනාගාරේ තාප්පෙන් පැනලා නෙවෙයිනේ ගියේ. ප්‍රංශයට ගිහිල්ලා මහජන මුදල් වියදම් කරලා ප්‍රංශයට ගියේ නාම රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ පිල්ලියන් බලන්න ගියාද කියලා අහන් එන්න නා. ඒක අපරාධයක්. මහජන මුදල් අභාවිතයක්. පාස්කු යුද ප්‍රහාරය සංවිධානය කරපු ක්‍රියාත්මක කරපු අයගේ දෙමව්පියන් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සමාජිකයෝ වෙන්නයි. ඔහුගේ ඒ පුද්ගලයාගේ පියා JVP එකේ ජාතික ලැයිස්තුවේ ඉන්නයි. අද උන්ගේ දේශපාලන වේදිකාවෙන් යලා ෆයිල් එක යට ගහපු කෙනාට පරීක්ෂණ කටයුතු බාර දෙන්නයි. ඒ පරීක්ෂණ කටයුතු දේශපාලනික වශයෙන් රාජපක්ෂලා පිල්ලියන් බලන්න ගියා කියලා කටුතරක් ලියා ගන්න ප්‍රංශයට මහජන මුදල් වියදම් කරලා ගියපු විදිය බැලුවම පැහැදිලිවම දැන් නම් පේන්නේ අන්තිම නූල තිබිලා තියෙන JVP ගතේ තමයි. මේ වීඩියෝ එකේ මේ ටික දැක්කහම ඔබට මොකද හිතෙන්නේ? රෙවිලා ඉන්නවා කියලා පේන්නේ නැද්ද? නිකන් පුපම එවුලනවා කියලා තේරෙන්නේ නැද්ද? මේ රෙවිලා ඉන්නවා කියලා මූණෙන් තේරෙනවා නාමල් ඔයාට. ගියපු එක නෙවෙයි යකෝ ප්‍රශ්නේ. උඹලා එතන ගිහි කතා කරපුවා. බලය ගන්න ගහපු ගේම් එක රටම ප්‍රශ්න කරන්නේ අන්න ඒක නිසා නාම රාජපක්ෂ ඔයා වටේ යන්න එපා. උඹලට අපිට කියන්න තියෙන්නේ තව බුරපන්. බල්ලෝ බුරනවා ඌම දන්නේ ඌට ෂොට් එක කොයි වෙලාවෙ වැබෙයිද කියලා. යකෝ තවත් බොරුවට සූදන වෙන්න එපා. එදා රටේ බහුතරයක් මිනිස්සු කිව්වා ගෝට ජනපද සටනට එනවා කියනකොටම මුන් තමයි ඔක කරේ කියලා. යුද්ධේ නැති නිසා මෙහෙම කරලා හරි බලයට එන්න හදන්න කියලා. පාස්කු සිද්ධියට සතියකට පස්සේ ඝාතනයකට හිරවත් කරන්න හිටිය කොටියේ කම්බ වෙලා බාප්ප ජනාධිපතිතුමා තමයි ඉඩ ගන්නම් කියලා පොරොන්දු දෙන්න තරම් මොකද්ද උඹලට ඌත් එක තියෙන ලව් එක? අධිකරණේ නෙවෙයිද එහෙම තීන්දුව ලැබෙන්න ඕන. අධිකරණේ සාක්ෂි විමසලා නඩුවබයක් අහලා එහෙම නෙවෙයිද ඒක වෙන්න ඕන. කොහොමත් උඹලට බොරු කියන්න බෑ. ඊ අධිකරණ ඉදිරියේ උඹලගේ ඉතිරි වෙලා තිබිච්ච ජංගියත් ගැලවුණා. කර්මය ළඟ එනවා මහත්තයෝ. ඒක වැඩි ඈතක නෑ. පෙකෙනි වෙලා කප්පුදන සිට අපරාධ කරපු බලය වෙනුවෙන් අභියෝග කරපු තාජුදීන්ලා මරලා රගර් දිනපු පොරාට නීති උපාධි අරන් සාක්ෂි මරලා හැමදාම ජනතාව රවට්ටපු තොපිට හැමදාම බොරු කියලා පැනලා යන්න බෑ. උඹලා තරම් මේ රටට එපා වුණු පවුලක් මේ ලංකාවෙත් නෑ ලොවෙත් නෑ මං හිතන්නේ. ඉතින් මේ මුළු රටම පාතාලය මද්ද්‍රව්‍ය මංකොල්ලකාරයන්ගේ අපරාධ දේශයක් කරපු තොපිට ව්‍යාජ දේශප්‍රේමිතෙන් ආගමික සලු වලින් වසාගෙන මේ චෝදනා වලින් මිදෙන්න බෑ. හැම ලබ්බටම දේශප්‍රේමියයි රණවිරුවයි ආගමයි ඉස්සරහට දාගෙන හැමිනෙන්න එපා නාමල්. කොන්ද පණ ඇතුව මේ නඩුවලට මුණ දියල්ලා මේ අභිරාජ්‍යස මිනිස්සු මරලා ඒව කරන්න යන්න එපා. උඹලා හරි විදියට නඩුවලට මුණ දීපල්ලා. විල්ලැජ්ජයි තොපේ ඔය කියන ශ්‍රී දේශප්‍රේමීත්වය ශ්‍රී සිංහල ලේ කියාගෙන තොපිල මොනවද මේ රඟන වැඩ? තුච්චයි නින්දිතයි පජාතයි. විමර්ශන යනකොට උඹලට රෙන්න බර හැදෙනවා තමයි. කරන්න දෙයක් නැහැ. තව මාස කිහිපයක් ඉඳලා ඇතිතරම් කියවපල්ලා. තාත්තලා බාප්පලා ඇතුළු සනුහරේම කූරුවට යන දවසක වැඩි ඈතක නැහැ කියලා අපිට මේ යන නඩු කරවල තේරෙනවා. මොකද උඹලගේ ආණ්ඩු කාලේ 2010 ජනාධිපතිවරණයට පහුවදාම හිටපු හමුදාපති පොන්සේකව ඇදගෙන ගිහින් හිරේදම්ම වගේ නෙවෙයි. දැන් හැමදේම නීත්‍ය අනුකූලව හරි මාර්ගෙන් සාක්ෂි එකතු කරලා ඔප්පු කරලා තමයි මේ නඩු අහන්නේ. මේ වල් බූරුව හිතාගෙන ඉන්නේ අපේ ජනතාවත් මෝඩියෝ කියලා. මොකටද පිල්ලයන්ට පොරොන්දුනේ දෝට දෙන්න හතින් අප ගන්නවා කියලා අධිකරණ දෙන්න ඕන තීන්දුවක් ඔයාලා කලින් දුන්නේ කොහමද? එහෙනම් විමර්ශන නිලධාරීන්ට අපේලියට විරුද්ධ වෙන්න එපා කියලා බලපෑම් කරන්න ඕන. මුන් කලේ ඒක 2019 ජනාධිපතිතුමා වේදිකාවේ දෙලවිරු සානායකත් ඔය කතාවම කියනවා කියලා අපි දැක්ක සමාජ මාධ්‍යයේ මේ වීඩියෝ ෂෙයා වෙනවා. රාජපක්ෂ ගහලා එහෙමයි නීතිය නැමුවේ. කා වෙනුවෙන්ද මොකක් වෙනුවෙන්ද කුමක් සඳහාද? අපි අහන්නේ අන්න ඒ ප්‍රශ්නේ. මේ හොරබේසි පුතා කියන විදියට ඌ පිල්ලයන් හම්බෙන්න හිරේට ගියද කියලා බලන්න නෙවෙයි ශානි පංචට ගියේ. මේ පාස්කු දෙවනි නඩුව ගොනු වෙන්නෙම අසාත්මවලගේ ප්‍රකාශයක් කරා. ඒ නිසා ජත් සහ සලේගේ ලෝයස් තමයි ඉල්ලන්නේ අසාධ්‍ය ප්‍රකාශ රහන් කරගන්න කියලා. නාමල්ගේ මේ ලබ්බේ ප්‍රකාශ වලින් ඒව වහන්න බෑහලෝ. මේ රටේ මිනිස්සු දැන් හැමදේම ගැනම අවධානයෙන් ඉන්නේ. උඹලා මේ කියනවා නම් මේක එක විකාර දීපිකාරම අනේ නාමල් කුණු හර්පණේ බං උඹලා ඒ කියන්නේ. ඒතර උඹලා මොකවත්ම කරලා නැද්ද? උන්ගේ ආණ්ඩු කාලේ ජේපී තමයි මේ සේරම කරලා තියෙන්නේ. උඹලා කරපු එකම වැඩේ මේ රටේ මිනිස්සුන්ම ගහලා ඉලනකොට උඹලා දූපයකද? අනේ නාමල් ජේපී එක පාස්කු පහරක් කළා නම් ඔගේ බාප්පගේ ආණ්ඩුවෙන් ඌ හේදන්න එපයි. 2019 2024 නක තොපිටනේ බලය තිබුණේ. නිකම් ඵලයා යන්න කොරාට කලින් කෙහෙල් කන වටපයින් නැතුව වල් පාහර අවලම් පවුල බලපන් තොප්පගේ පරම්පරාවට හෙන ගහන කාලය වැඩි ඈතක නැහැ. මේ අනිත් එක මොකද්ද කියන්නේ මේ රටේ සල්ලි නාස්ති කරනවා කියලා. උඹලට මතක නැද්ද ශ්‍රී ලංකන් ගුවන් සේවයට උඹලගේ සුරතලියක් දාගෙන කිසි වැඩ කරන්න නැතුව මාසයකට ලක්ෂ 45 පඩු ගෙව්වේ. ඒවා මහජන මුදල් නෙවෙයිද?
දළදා මාලිගාවට නයිට් රේස් පදින ලක්ෂ ගණන් වියදම් කළේ ඒව මහජන මුදල් නේද? අප්පගේ බුද්ධලේ සල්ලි වෙන්නේ නැති තව ගොඩක් දේවල් කියනවනම් ඇඟට ගුණයි නාමල්. උඹලගේ අම්මා ලන්ඩන් දාන 500 කොහෙද වෙසක් උත්සවයකට කෝටි ගාණක් වියදම් කරගෙන බලන්න ගියේ දේශීයාතිත් එක්ක 5 star හෝටල් වල නතර වෙලා බිල එම්බසියෙන් ගෙවන්න සිද්ධ වුණේ. උඹලට ඒව මතක නැද්ද? ඒව මේ මිනිස්සුන්ගේ බදු සල්ලි නෙවෙයිද? මේක සෙල්ලමක් නෙවෙයි නාමල්. මිනිස්සු 100 ගාණක් ඝාතනයක් බිලියන ගාණක් ගියත් මේක හොයන්න ඕන. ආණ්ඩු නෙවෙයි බම් මේව විභාග කරන්නේ උසාවියෙන්. තව ටිකක් ඉඳපන් සියලු දේ ඔප්පු කරලා පෙන්නන්න උන් මිනිමරුව කියලා. මහජන මුදල් හොරා කාපුන්, හොරාට විභාග ලියපුන්, ජාතික ලැස්තුවෙන් පිනට පාර්ලිමේන්තුව ආපු පිනෙක් උසාවිය නඩු ගන්නවත් වෙන තක්කඩියෙක් මරු කියන දඟ නැත්තම් බලාගනින්න. තොපි මහා කාලකන්නිනේ. තොපේ තාත්තයි බාප්පයි ඔක්කොම අගමැතිලා මේ රටේ පාලන බල තොපිට දුන්නේ, බලය දුන්නේ. ඔය උඹලා කියනවා නම් ජීපී කාර්යෝ මේක මේ පාස්කු ප්‍රමාණය කරා කියලා උන් අල්ලන්න තමයි තොපි ඒකට ඇල්ලුවද? තොපි ඇල්ලුවේ නැත්තේ ඇයි දැන් කිඳිරි ගන්නේ? අනුරු දැන් වැඩේ කරනකොට උඹලායි දැන් කිඳිරි ගන්නේ. අනුරුත් මට බලය දුන්නෙම මේ රටේ මහජන මුදල් විනාශ කරපු එකෙක්ව ඉතුරු කරන්න වෙයි. දෙපැත්ත මාරු කරන් ගෙනිච්ච පාලන ඉවරයි. දැන් බලන් ඉඳන් මේ අඬන කිඳිරි ගන්න නැතුව. දැන් උඹලා බලන් ඉඳපල්ලා මේ කිඳිරි ගන්න නැතුව. අනිත් එක දැන් මේ උඹලා සුදු ඇඳගෙන සාටක දාගෙන කුරහන් සාටකේ දාගෙන ඉන්නේ. මේ මිනිස්සු කළු චරිත කියලා වැඩි කාලයක් යන්න නැතුව මේ මිනිස්සුන්ට ජනතාව දැනගන්න ලැබෙයි. බලය වෙනුවෙන් කරපු හැම පාහර වැඩකටම මුන්ට වන්දි කියන කාලය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වහල්ලුන්ටත් මේක ඇඬෙන කාලයක් වෙනක අපිට අහන්න දෙයක් නෙවෙයි. මට පෞද්ගලික තරහක් නෑ උඹත් ඒක. හැබැයි උඹලා මේ රටට කරපු විනාශයට උඹලා මේ කරපු දේවල් වලට සහ ගහනවා. උඹලා මේ රට කාලා බංකොලොත් කරලා ණය වෙලා වටන්න පුළුවන් අන්තිම බිඳුවර දාලා කරන්න පුළුවන් හැම බලු වැඩක්ම කරලා දැන් ඇවිල්ලා කොහොමද බංගුම කතා කරන්නේ? කී දහහක් මිනිස්සු පිරමේ රට අතහැරලා ගියාද? තොපි මේ කරපු වැඩේ නිසා යකෝ ජීවිත කාලේ දෙමාපියෝ එක්ක නෑදෑයෙකු ජීවත් වෙන්න යාළුවොත් එක්ක සතුටින් ඉන්න පුළුවන් ලයිෆ් වල කී දහහක් මිනිස්සු අපිට රටවල දහ දුක් විඳිනවද? කිසිම සතුටක් නැතුව කන්න නැතුව දුක් විඳිනවද මිනිස්සු කී දෙනෙක් තමන්ගේ දෙමාපියන්ගේ මලකදලවත් එන්න බැරුව දුක් විඳිනවද? තොපිට තේරෙන්නේ නැද තොපි කරපු කාලකන්ණි වැඩ නිසා මෙහෙම වෙලා තියෙන්නේ කියලා. මිනිස්සු කී දහහක් රටෙන් එළියට ගියත් ඒ ගියපු මිනිස්සු කී දහහක් දුක් විඳිනවද? ළමයි වැඩිහිටියෝ මේ හැමෝම තොපිට ඔහොම වෙලා මදියකෝ. අනිත් එක අපිට මේ ආණ්ඩුවට කියන්න තියෙන්නේ මේ වගේ අපතයන් මෙච්චර ටෝක් කරලා මයිල් 10ක්වත් කොල්ලන්න බැරි වුණොත් ආණ්ඩුව පුකෙන් යවන්න ඕන. යහපන් ආණ්ඩුව කාලේ සරින් සැර හිරේ දැම්මා. ඒ සේරම කළේ ජනතාව රවට්ටන්න. මේ වගේ දේවලු ජනතාව රවට්ටන්න කරන දේවල් වුණොත් විශේෂයෙන් මේ පාස්කු ප්‍රහාර වගේ දේවල් ඊළඟ සැරේ ගෙදර යන්න වෙන්නේ කොහොමද කියලා දැම්ම හිතේ තියාගන්න. මේ වගේ හොර කාලකන්ණි අමනුස්ස මිනිමරුව තවදුරටත් හංගන්නේ මේ පාලනයේදී මුන්ව හිරේ දාන තියෙන පරක්කු නිසා. මුන් මේ විදියට තවදුරටත් හංගන එකට වග කියද්දිත් මේ ආණ්ඩුවයි. මාධ්‍ය ඉස්සරහ පොරටෝගුණට මුන් හිත යටින් පිච්චි ජීවත් වෙන්න දැන්. මුන් කවදාත් හීනෙකවත් හිතුවේ නෑ මුන්ගේ සැබෑ ස්වරූපය ඉදී කියලා. අහිංසක සතුටුවක් කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න හොඳ නෑ. ඒ දේශපාලන උමනා වෙනුවෙන් මෙරටේ අහිංසක ජීවිත අමු මරලා දාපු. එහෙම නැත්තම් මරලා දාපු එවුන්ට නම් මේක වන්දි කෙවන්න වෙනවා. රෙද්දෙරවිලා ඉන්න මුගේ අනාගත දැකලා ජනතාව එකතු වෙලා පයින් ගහලා එලවන්න ඕන සිරිසන් ජාතියක්. ඇත්තටම උඹලා මේකට සම්බන්ධ නම් උඹලා පයින් ගහලා එලවන්න ඕන ජාතියක්.